සරණයි. භාග්‍යවතුන් වහන්සේගේ කටහඬේ තියෙන විශේෂත්වය ඔබ දන්නවද? ඔබ මම සරණ ගියේ ඒ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙත් සිතින් ලෝ සතුන්ට ධර්ම දේශනා කරනකොට බුදුමුව මඩල විවර කරලා සියලු සත්වයන් සුවපත් වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනකොට බුදුමුව මඩල විවර කරලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුදුමුව මඩලෙන් නික්මෙන හඬ මනාව නික්මෙනවා. හරීම මිහිරි. අහගෙන ඉන්න කෙනාට හොඳින් තේරුම් ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. සවන් පත්වලට සුවගෙන දෙනවා. නිරවුල් වූ හඬක්, එකට කැටි වුණු හඬක්, ගාම්භීර ස්වරයක් තියෙන්නේ. නින්නාදනීය වූ රැව් පිළිරැව් දෙන හඬක් භාග්‍යවතුන් වහන්සේට තියෙන්නේ. විස්සට්ට මංජු විඤ්ඤයෝ සවනීයා විසාරිනෝ බින්දු ගම්බීර නින්නාදී කියලා ඔන්න ඔහොම ධර්ම ග්‍රන්ථවල විස්තර වෙනවා. හරියට භාග්‍යවතුන් වහන්සේගේ හඬ බ්‍රහ්මයාගේ හඬට සමානයි කියනවා. බ්‍රහ්මස්වරය වගේ කියනවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ පුරා 45 වසරක් ධර්ම දේශනා කරේ ඔන්න ඔය වගේ උදාර වූ ස්වරයකින්, මිහිරි වූ, ගාම්භීර වූ, නින්නාදනීය වූ ඔය කීප අංග ලක්ෂණ වලින් යුක්ත ස්වරයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරේ. ඒ මිහිරි හඬින්, ගාම්භීර හඬින් දේශනා කරන ධර්මය අහලා දෙවියන් මිනිසුන් අතර ලෝ සතුන් බොහෝ දෙනෙක් නිවන් මඟ සාක්ෂාත් කළා, කෝටි ගණනකටත් වැඩිය. ඉතින් ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ඒ ස්වරය ගැන අපි හිත පහදවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන හිතමින් ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.